Hello guys, අද අපි බලන්න යන්නේ cross stitch එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට ඔයාලා කැමති පින්තූරයක් කැමති විදියකට හදාගන්න පුළුවන්. මුලින්ම අපි යන්න ඕනේ අපි කැමති web browser එකකට ගිහිල්ලා අපි මේ browser එකේ මෙන්න මේ විදිහට type කරන්න ඕනේ. pick to pad. බලන්නකෝ මම මේක type කරන විදිය අන්නේ මේ විදිහට ඔයාලා web browser එකේ type කරගන්න. ඒ විදිහට සර්ච් කරාම අපිට එන පළවෙනි වෙබ්සයිට් එක. මෙන්න මේ වෙබ්සයිට් එකට තමයි අපි යන්න ඕනේ. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියාම මේ වෙබ්සයිට් එක ගැන විස්තර ටික ඔයාලට තියෙනවා. මේකේ පහළට යනකොට ඔයාලට තියෙනවා select a file කියලා තැනක්. එතනට ගියාට පස්සේ අපිට පුළුවන් අපි කැමති පින්තූරයක් මේ සඳහා යොදා ගන්න. ඉතින් මම ඔයාලට කරලා පෙන්නන්නම් කොහොමද අපි මේකෙදි කැමති පින්තූරයක් අරගෙන අපි cross stitch විදියට හදාගන්නේ කියලා. ඉතින් අපි මෙතන choose file කියන තැනට යනවා. එතනින් අපිට අපේ phone එකේ හරි laptop එකේ හරි තියෙන ඕනම file එකක් ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මම මේ පළවෙනි photo එක මගේ cross stitch එක විදියට තෝරගන්නවා. ඉතින් මේ විදියට තෝරගත්තට පස්සේ අපි නැවත ඒ website එකට යනවා. මේ website එකට ගියාට පස්සේ අපි මෙතනින් next කියන එක ඔබන්න ඕනේ. එතකොට next කියන එක ඔබන්න කලින් ඔයාලට පේනවා මෙතන image එක load වෙලා තියෙනවා අපි තෝරගත්ත. අපිට ඕන නම් වෙන image එකක් නැවත තෝරගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මෙතනින් තෝරගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම අපි මේ cross stitch එක කරන්න යන අපි මේ නූල් වර්ගය මොකක්ද කියලා. ඉතින් මෙතන තියෙනවා DMC, anchor ඒ වගේ අපිට හොයාගන්න පුළුවන් කැරලි නූල් වර්ග මොනවාද කියලා. ඉතින් මෙතන අපිට කැමති නූල් වර්ගයක් ලංකාවේ තියෙන නූල් වර්ගයක් තෝරගන්න පුළුවන්. ඉතින් මෙතනින් DMC anchor කියන එක අපිට වෙළඳපොලේ හොයාගන්න ගොඩක් ලේසි කැරලි නූල් වර්ග දෙකක්. ඉතින් මම මෙතනින් anchor කියන වර්ගය තෝරගන්නවා. ඔයා කැමති නම් DMC තෝරගන්නත් පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ඔප්ෂන් එකේ අපිට තියෙනවා අපි ස්ටිච් කොච්චර ප්‍රමාණයක් ගන්නවද එක කොටුවකට නැත්නම් එක අඟලකට කොච්චර කොටු ප්‍රමාණයක් අපි ගන්නවද කියන එක. එතකොට මේකෙදි මම තෝරගන්නවා මට ලේසි නිසා 10 කියන එක අපිට ඕන නම් 14 ඒ විදිහට තෝරගන්න පුළුවන් මේකේ තියෙන ඔප්ෂන් යටතේ. ඊට පස්සේ අපි අපේ මේ cross stitch එක කරන්න යන size එක. මෙතන අපිට කැමති size එකක් දීලා තියෙනවා. මෙතන ඒවා අඟල් මට්ටමින් තමයි දාලා තියෙන්නේ. ඔයාලට අඟල් වලින් තෝරගන්න පුළුවන්. ඉතින් අඟල් 48 52 දක්වා මේ රූපය අපිට මහන්න පුළුවන්. ඉතින් මම මෙතනින් මට ලේසිවට මම අඟල් 18 කියන අඟල් 18 size එකේ ප්‍රමාණය තෝරගන්නවා. ඊට පස්සේ අපිට මෙතන color palette එක PDF colors ඒවත් select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන all colors කියන එක select කරලා තියෙනවා. එතකොට මට හැම පාටක්ම මේකේ නිවැරදිව පෙන්වන නිසා මම ඒ දෙක select කරලා එහෙමම තියා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතන next කියන බටන් එක ආයෙමත් press කරනවා. ඊට පස්සේ අපිට එනවා මේකේ අපි කැමති cross stitch pattern එක. ඒ කියන්නේ අපි තෝරගත්ත රූපේ අපිට ඕන විදිහට colors දාලා එයාලා අපිට පෙන්වලා දීලා තියෙනවා. මේ පින්තූර set එකේ පහළට ගියාම පහළට යන්න ඔයගලන්ට පේනවා ඇති. ඒ කියන්නේ අපිට ගන්න ඕන කලර්ස් ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒ කියන්නේ මේ පින්තූරේ යාලා කලර්ස් අඩුවෙන් භාවිතා කරලා අපිට මහන්නත් පුළුවන්. නැත්නම් අපිට ගොඩක් කලර්ස් භාවිතා කරලා, ඒ කියන්නේ ලස්සනට නිමාව හොඳට ගන්න ඕන නම් ගොඩක් කලර්ස් පාවිච්චි කරලා, නැත්නම් අපිට නූල් හොයාගන්න අඩුයි නම් අපිට අවම වශයෙන් වර්ණ භාවිතා කරලා මේ නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකෝ මේ රූප ටිකේ පහළට යනකොට මේ අපි අදාළ තෝරගත්ත රූපේ වර්ණ ටික අඩු වෙනවා. අපිට මෙතනින් කැමති රූපයක් තෝරගන්න පුළුවන්.
මම මෙතනින් පළවෙනි රූපේ මගේ ක්‍රොස් ස්ටිච් එක විදිහට තෝරගන්නවා. එතකොට මගේ PDF ෆයිල් එක මගේ රූපයට අදාළව PDF ෆයිල් එක දැන් ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. හරි මේ තියෙන්නේ මේ PDF පැටර්න් එක. එතකොට අපිට මේක print out එකක් color print out හරි නැත්නම් black and white හරි print out එකක් ගන්න පුළුවන්. ඉතින් පළවෙනි page එකේ අපිට දක්වලා තියෙනවා අපි කරන්න යන cross stitch එක මොකක්ද කියලා. ඊට පස්සේ pages වල අපිට දක්වලා තියෙනවා අපි මේ cross stitch එක කරගෙන යනකොට කොහොමද අපි වර්ණ භාවිතා කරන්නේ, ඒ වර්ණ මහන්න ඕන කොටු මොනවද, ඒ වර්ණ වලට අදාළව සංකේත, ඒ හැමදේම මේකේ දක්වලා තියෙනවා. ඊට අමතරව අපි අපේ cross stitch එක ඇඳ ගන්න ඕනේ අපි අපේ cross stitch කරන රෙද්දේ. ඒකෙදි අපි කොහොමද අංකණය කරන්නේ, ඉහළට හරහට අංකණය කරන විදිය, ඒ හැමදේම අපිට මෙතන දක්වලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතකොට මේ හැම page එකකම page එකෙන් page එකට ඔයගොල්ලන්ට වෙන වෙනම කොටස් වලට අදාළව දක්වලා තියෙනවා අපි කොහොමද මේක කරන්නේ කියලා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ සංකේත කොහොමද ඒගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ කියලා. මේ බලන්නකෝ. මේ තියෙන එක cross stitch එකක්. ඒකේ කොහොමද සංකේත යොදාගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා එක එක සංකේත. එක එක වර්ණයට අදාළව එයාටම ආවේනික වෙච්ච සංකේතයක් තියෙනවා. එතකොට අපි මහගෙන යනකොට මේක ඒ වර්ණයට අදාළව ඒ සංකේතයට අනුව අපිට මහගෙන යන්න පුළුවන්. අපි කැමති වර්ණයක් මුලින් පටන් ගන්න පුළුවන්. ඒ විදිහට අපිට මේක කරගෙන යන්න ඉතාම පහසු වෙන විදිහට තමයි මේ PDF ෆයිල් එක අපිට ඒගොල්ලෝ මේ වෙබ්සයිට් එක හරහා ලබා දෙන්නේ. ඉතින් හරිම ලේසි. ඊට පස්සේ අන්තිමට තියෙන pages දෙකේ ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා ඔයාලා ගන්න ඕන කැරලි නූල් වල පාටවල් සහ කොච්චර ප්‍රමාණයක් අපි මේ නූල් ගන්න ඕනේද, ඒ කලර් වල කලර් කෝඩ් එක මොකද්ද, ඊට පස්සේ ඒ සිම්බල් එකට අදාළව කලර් එක මොකද්ද, ඒකට කියන නම මොකද්ද, ඒ වගේ අදාළ සියලුම විස්තර ටික මේ PDF ෆයිල් එක තුල අන්තර්ගත වෙනවා. ඉතින් ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාට සහ විනෝදාංශයක් විදිහට ක්‍රොස් ස්ටිච් කරන්න කැමති කෙනෙක්ට මූලිකව පටන් ගන්න ඉතාම සුදුසු ක්‍රමවේදයක් විදිහට තමයි මේ ක්‍රමවේදය අපිට දක්වන්න පුළුවන්. ඇත්තටම ඉතාම පහසුයි. ඊට පස්සේ මේකේ අන්තිම පේජ් එකේ අපිට දක්වලා තියෙනවා අපේ පින්තූරේ කොහොමද කොටස් වෙන් වෙලා තියෙන්නේ, කොච්චර කොටස් ප්‍රමාණයක් යනවද, මේක නම් කොටස් 6ක් තියෙනවා. ඉතින් මේ විදිහට අපිට මේක මෙයාලා දක්වලා තියෙනවා. ඉතින් ඉතාම පහසුයි. ඉතින් ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලලා කොහොමද ඔයාලා කරපු නිර්මාණ කැමතිද ඔයාලා මේ වීඩියෝ එකට කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙච්චර වෙලා මාත් එක්ක හිටියට ඔයාලා හැමෝටම ගොඩක් thank you.